කොහොමද අපි අපේ හිඟන්නව පන්නන්නේ? අපි ළඟින් නොහිඟන්නේ. මෙන්න මේ හිඟන්නා කොයි විදිහටද අපි ජීවිතයෙන් ඉවත් කරගෙන ජීවිතය බොහොම සතුටින් සුවෙන් යහපත්ව ගත කරන්නට මාර්ගය පෙන්වන තැන. මේ වෙලාවේ අපිට ලැබිච්ච සතුටු හිතෙන්ද ලැබිච්ච කාරණා ඕනතරම් ජීවිතේ තියෙනවා. අපිට පුළුවන්කම ලැබෙනවා හිතේ සතුට උපාදනය තුළ සතුටින් පිරිච්ච ලෝකයක් නිර්මාණය කරගන්න. අපි එදිනදා ජීවිතයේ සතුටින් සැපින් ගත කරනවා. සුබම සුබ යහපත් දවසක් වේවා කියලා හැමදිනාටම ප්‍රාර්ථනා කරනවා. අපි ජීවිතේ සුබදායකම හැරවුමක් උදෙසා කරුණු කාරණාවන් කතා කරන ගමන් ඉන්නේ. අපි ජීවිතේ බොහෝ දිනකට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොහොමද ජීවිතය සුබදායක කරගන්නේ? ජීවිතේ සැපවන්ත කරගන්නේ? අපි හැමෝම කැමති ජීවිතේ සතුටින් ගත කරන්න. යම් කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුදහම කියලා කියන්නේ ජීවිතය එපා කරන දෙයක් කියලා. නමුත් අපි ඔබට කියලා දෙන්නේ බුදුදහම කියලා කියන්නේ ජීවිතය එපා කරන දෙයක් නෙවෙයි. ජීවිතය බොහොම සතුටින් සුවෙන් යහපත්ව ගත කරන්නට මාර්ගය පෙන්වන තැන. අපි ජීවිතය ඇතුලේ නැහැ කියන තැන, බෑ කියන තැන බොහෝ දෙනෙක් හිර වෙලා ඉන්නවා. කොටින්ම කිව්වොත් අපි ළඟින් නොහිඟන්නේ. මෙන්න මේ හිඟන්නා කොයි විදිහටද අපි ජීවිතයෙන් ඉවත් කරගෙන ජීවිතේ සුබදායක දැක්මකටපත් වෙන්නේ කියන කාරණාව අපි චුට්ටක් කතා කරලා බලමු. දැන් මෙහෙම හිතන්න. අපි නොදන්නවා වුණාට චේතනාව තමයි කර්මයේ බවට පත් වෙන්නේ. කර්මය කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. Taman ජීවිතේ එදිනදා ලබන අත්දැකීම සැපදායකද, පිනා යනවද, දුක්ඛදායකද, පසුතැවෙනවද කියන කාරණාව තමයි අපි කර්මය කියලා කියන්නේ. එහෙනම් අපි එදිනදා ජීවිතයේ සතුටින් සැපින් ගත කරනවාද, කලකිරීමෙන් දුකෙන් කනස්සල්ලෙන් ගත කරනවාද කියන දෙයට වග කියන්න ඕන චේතනාවමයි. එහෙනම් චේතනාව අපිට වෙනස් කරලා අපිට පුළුවන්කම තියෙනවා අපි තුල ඉන්න හිඟන්නව පනවලා දාන්න. කොහොමද අපි අපේ හිඟන්නව පන්නන්නේ? දැන් හිතන්න. ඔබට ජීවිතේ බොහෝම පටු දැක්මක් ඇති වෙන්න පුළුවන් උපත්තියේ. කොයි විදිහටද? මම දුප්පතෙක්, මට ඕන විදිහට අඳින්න නැහැ, කන්න නැහැ, බොන්න නැහැ කියන කලකිරීම ඔබට ජීවිතේට එන්න පුළුවන්. මට අර දේවල් නැහැනේ කියන මානසික මට්ටම එන්න පුළුවන්. ඔන්න ඔය නෑ කියන කලකිරීම ජීවිතයට ඔබ නිරන්තරයෙන් එකතු කරන්න ඔබ මේ වෙලාවේ ජීවිතේ ඉන්නේ බොහොම පසුතැවීමෙන්. මේ වෙලාවේ ඉන්නේ බොහොම කලකිරීමෙන්. මේ වෙලාවේ ඉන්නේ බොහොම එපා වුණු ස්වභාවයෙන්. ඒ නිසා ඔබ මේ වෙලාවේ එකතු කරන්නේ අපුඤ්ඤාභි සංකාරය. එහෙනම් මේ අපුඤ්ඤාභි සංකාරයේ ප්‍රතිවිපාක විදිහට ඔබට භුක්ති විඳින්න වෙන්නේ අනාගතයේ විදිහට වර්තමානයේ යම් දවසක මොකද්ද? ඔය අපුඤ්ඤාභි සංකාරයේ ප්‍රතිවිපාකය. එහෙනම් අපි කොයි විදිහටද ජීවිතේ මේ හිඟන්නව පන්නන්නේ? හිඟන්නව පන්නන්න නම් ඔබ ලද දීන් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕන. මේ වෙලාවේ අපිට ලැබිච්ච සතුටු හිතෙන්ද ලැබිච්ච කාරණා ඕනතරම් ජීවිතේ තියෙනවා. මෙන්න මේ කාරණා එක්ක ඔබට පුළුවන් නම් සතුටින් වාසය කරන්න. තෘප්තිමත්ව වාසය කරන්න. ඔබ නොදන්නවා වුණාට මේ වෙලාවේ ඔබ තුල පුඤ්ඤාභි සංඛාරය සකස් වෙනවා. එහෙම නැත්නම් සතුට සකස් වෙනවා. පින සකස් වෙනවා.
එතකොට මෙන්න මේ පිනෙහි ප්‍රතිවිපාකයේ වශයෙන් ඔබට විෂුවල් කරන්න වෙන්නේ එහෙම නැත්නම් අත්දකින්න වෙන්නේ සතුටින් පිරිච්ච ජීවිතයක්. දැන් කල්පනා කරන්න. අපිට ලැබිච්ච දේ අපි සතුටින් භුක්ති විඳිනවා නම් ඒ ලැබිච්ච දේත් එක්ක අපිට සතුටු වෙන්න පුළුවන් නම් නොලැබිච්ච දේ ගැන හිතන්නේ නැතුව ලැබිච්ච දේත් එක්ක තෘප්තිමත්ව අපිට වාසය කරන්න පුළුවන්කම ජීවිතයේ සකස් කරගත්තොත් අන්න එදාට අපි නොදැනීම අපේ පුඤ්ඤාභි සංකාර ශක්තිය එහෙම නැත්නම් පිනායාමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් අපි නොදන්නව වුණාට සම්පූර්ණයෙන්ම මේ ලෝකයේ විදිහට සියල්ලම අපිට අත්දකින්න ලැබෙන්නේ හිතින්. ඇයි එහෙම කියන්නේ? හිත ඉපදුනේ නැත්නම් ලෝකේ ගැන කිසිම අත්දැකීමක් අපිට ලබන්න බෑ. එහෙනම් හිතේ උපදින සතුට නම් ලෝකයේ විදිහට විද්‍යාමාන වෙන සතුට. එහෙනම් චේතනාව නම් අපිට ලෝකේ හදලා දෙන්නේ. චේතනාවම නම් ලෝකයේ විදිහට අපි ඉදිරියේ නිර්මාණය වෙන්නේ අපි නොදන්නවා වුණාට. එතකොට මේ මම කියලා කියන්නේ ලෝකේ කියලා කියන්නේ චේතනාවේ සකස්මක්. එහෙම නැත්නම් අපි නොදන්නවා වුණාට සම්පූර්ණයෙන්ම දැන් මේ වෙලාවේ හිත නතර වුණොත් මම නතර වෙනවා ලෝකේ නතර වෙනවා. එහෙනම් හිතේ උපාදනයත් එක්කයි ලෝකේ උපාදනය තියෙන්නේ. අපිට පුළුවන්කම ලැබෙනවා හිතේ සතුට උපාදනය තුල සතුටින් පිරිච්ච ලෝකයක් නිර්මාණය කරගන්න. එතකොට ඔබ තුල නෑ කියන නොසතුටපත් වෙන දුකින් පීඩිත වෙන ඔබ ළඟ හිඟන්නා විදිහට විද්‍යාමාන වන ශක්තිය අතුරුදහන් කරගන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා අපි ජීවිතේ වෙනස් විදිහට දකින්නට පාරක් විදිහට ජීවිතේ හැරවුම් ලක්ෂයක් විදිහට මෙන්න මේ පාඩම් ටික එකතු කරගත්තොත් ඔබට නොදැනීම ඔබේ ලෝකය සුන්දර වෙයි. ඔබේ ලෝකය සතුටින් පිරිච්ච තැනක් බවට පත් වෙයි. මේ සතුට ඔබට ජීවිතයේ යථාර්ථයම තේරුම් ගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම දවසක සිද්ධ කරනවාමයි.